පාන්දර 4යි වෙලාව. එලාමගේ සද්දෙට හැරුණාට කුස්සියට ගිහින් තේ එකක් හදාගන්නවත් ඇඟට පණක් තිබ්බේ නැහැ මට. රෑ පුරාම කටගොන්නක් පීගත්තු නිමේෂ්ගේ ආශාවන් ඉෂ්ට කරලම ඇඟපත තලා දාලා වගේ. බැරි ගාතෙම කුස්සියට ගිහින් වතුර උණු කරලා ගෙදර හැමෝටම තේ හැදුවා. අම්මට තේ ඕන උකුවට, තාත්තට කහට වැඩියෙන්. එතකොට නිමේෂ්ට සුදු කිරි. බතකුයි එළවලු තුනකුයි උයාගත්ත යාන්තම්. ගෙනියන බත් එක හොඳටම දෙන්න ඕන. උදේට කන්න පාන් අරන් බටර් ගාලා නිමේෂ්ට තිබ්බා. තරු මෙහෙවරින් මේකේ හැමදාම මගේ දවසම කනවා. නිමේෂ්ට තරහ ගිහින් කෑ ගහනවා. ඇයි නිමේෂ්? බය වැඩිකමට කෙල ගිලුනෙත් නැහැ මට. මෙහෙවරින් මේ බලපන් මේ ෂර්ට් එකේ පැල්ලමක් ගාලා. දැන් කොහොමද මම මේක ඇඳගෙන යන්නේ? ලා කහපාට ෂර්ට් එක මගේ පැත්තට විසි කරපු නිමේෂ් මං හදපු තේ එක මහා හයියෙන් පොලේ ගැහුවා. බින්දිච්ච වීදුරු කටු මගේ කකුලෙත් වැදිලා රතු පාට ලේ බින්දු පොළවට එකතු වුණා. තෝවගේ මූසල බැල්ලිය බැඳපු දවසේ ඉඳන් මට උනේ විඳවන්න. පරෙන් යන මගේ දෑහැට නොපෙනි. ලේ ගලන තුවාලේ දිහාවත් නොබලම මං අල්මාරියේ ගාවට ගිහින් තව ෂර්ට් එකක් අරන් අයන් කරා. තිබ්බ බයටයි හදිසියටයි මගේ අතත් දෙපාරක්ම අයන් එකට පිච්චුණා. ඒත් නිමේෂ් නෙවෙයි මන් දිහා ඇහැ කැරලවත් බැලුවේ. ඇඳ පැළඳගෙන නිමේෂ් ඔෆිස් ගියාමයි හිතට ටිකක් සැනසීමක් දැනුනේ. ඒත් විනාඩි 5ක් ගියේ නෑ. නිමේෂ්ගේ අම්මා කෑ ගහන්න ගත්තා. තරු මොනවද මේ උයලා තියන්නේ? තෝ අපිත් එක්ක තියෙන තරහටද කෑම වලට මෙච්චර ලුණු දැම්මේ? අනේ මගේ අර අහිංසකයාට දවල්ට කණ්ඩ දුන්නේ මෙව්වද බං? තෝ බැන්ද දවසේ ඉඳන් මේ පවුලම හෙනේ ගිහිලා වගේ ගියා. අනේ දෙයියනේ කෑම ඉව්වට පස්සේ මං රස බැලුවා. ලුණු වැඩි වෙලා තිබුණේ නැහැ. කොහොමද දෙයියනේ මෙහෙම වුනේ? සමහර විට නිමේෂ්ගේ අම්මා මේ වගේ දෙයක් කරා වෙන්නත් පුළුවන්. නිමේෂ් අද ගෙදර ඇවිත් මාව නොමරමරයි. මං දවසේම හිටියේ මර බයෙන්. බය වැඩිකමට මුළු දවසටම බත් අහුරක්වත් කන්න බැරි වුණා. කොයි වෙලේ බැලුවත් මේකේ කාමරයේ අස්සෙමයි. නරකද නෝනහාමු එළියට බහැලා වැඩප්පලක් එහෙම කරා නම් මූසලි වගේ කාමරයේ අස්සටම වෙලා ඉන්නේ. බැඳලා අවුරුද්දක් වෙන්න එනවා. තව කමක් නැහැ දරුවෙක්වත් හම්බ වෙන්න ඉන්නවනම්. අපිට කොහෙද එහෙම වාසනාවක්? මේකේ ඉන්නේ අපිව කන්නමනේ. නිමේෂ්ගේ අම්මා ආඩපාලි කියනවා. මේ කතාව මට හොඳට හුරුයි. දුකක් දැනෙන්නේ නැහැ. ඒත් ලොකු කලකිරීමක් තියෙනවා. ජයට මගුල් කාලා ලොකු දෑවැද්දක් එක්ක මම මේ ගෙදරට ආවේ. අපේ තාත්තලා ගමේ වැදගත් මිනිස්සු. තාම 22ක් වුණත් තාත්තලා මේ නිමේෂ් ගැන ආපු යෝජනාවට කැමති වුණේ මේ පවුල තාත්තා කලින් අඳුරන හින්දා. තාත්තයි අම්මයි නොහිටින්න මේ හැමදේම අතෑරලා දාලා ගෙදර යන්න හේතු මට නම් ඕන තරම් තිබ්බා. ඒත් අම්මගේ තාත්තගේ නම්බුවට මට කළු පැල්ලමක් එක් කරන්න හිතුනේ නෑ. ටිකෙන් ටික රෑ වෙද්දී ගෙදර වැඩයි උයන පිහින වැඩයි එක්කම මං හොඳටම හෙම්බත් වෙලා හිටියේ. මං අහන බැනුම් වලත් ඉවරයක් නෑ. දරුවෙක් ගැන මට ලස්සන හීනයක් තියෙනවා. ඒත් දැන්ම දරුවෝ හදන්න නිමේෂ් කැමති නෑ. ඒත් ඒ අකමැත්ත එයා අම්මලාට කියන්නෙත් නෑ. හැම පැත්තෙම තැලෙන්නේ මම. ඔව් මං තවත් ඉවසන්න ඕන. තව ගොඩාක් ඉවසන්න ඕන. අපේ අම්මා මට පොඩි කාලේ ඉඳන්ම කියලා දුන්නේ ගෑනු ළමයි හැම වෙලේම ඉවසන්න ඕනි කියලා. ඒත් ඒ ඉවසීමේ සීමාව කොහෙද තියෙන්නේ කියලා කවුරුවත් මට කියලා දීලා නැහැ. 9 පහුවෙදි නිමේෂ් ගෙදර ආවා. අද ඊයේ තරම් බීලා නැහැ වගේ. මං ඉක්මනට කෑම මේසෙ ලෑස්ති කරලා කාමරේට ගිහින් නිමේෂ්ට අඳින්න සරමක් තිබ්බා. ආව් නිමේෂ්. නාලා කාමරේට ආපු නිමේෂ් මගේ කොණ්ඩේ පිටිපස්සෙන් අදින්න ගත්තා. රිදෙනවද උඹට? තාම රිදෙන්න ගත්තේ නෑ. පොඩ්ඩක් කොහොම හිටපන්කෝ. නිමේෂ් මාව එහෙමම බිමට තල්ලු කරා. මං තියපු සරමත් ඇඳන් එයා කන්න ගියා. බිම වැටිලා හිටපු මගේ කකුලකටත් පයින් ගහලා. කොණ්ඩෙන් ඇදපු නිසා ඔළුවෙන් දැනෙන වේදනාව හින්දා
තව විනාඩියක් දෙකක් මං එහෙමම හිටියා. මං කෑම කාමරේට යද්දී නිමේෂ් කාලා ඉවර වෙලා ඉතිරි වුණු කෑමවලට ලුණු බෝතලෙන් ලුණු හලනවා. ආවද බැල්ලි මෙහෙවරෙන් වාඩි වියන් මෙතනින්. දැන් කාපම් මේ ඔක්කොම. නිමේෂ් කෑ ගැහුවා. මං තිබ්බ බයටම එයා පෙන්නුව පුටුවෙන් වාඩි වුණා. නිමේෂ් බත් පිඟාන දික් කරලා මට කන්න කිව්වා. ඇස් වලින් කඳුළු කඩා හැලෙද්දි මං බත් කටක් කෑවා. දෙයනේ කටේ තියන්න බැරි තරම් ලුණු. නිමේෂ් මගේ කොණ්ඩෙන් ඇද ඇද මට බත් පිඟානම කැව්වා. මං හිටියේ පුදුම අමාරුවකින්. දුවගෙන ගිහින් කාපු කෑම ඔක්කොම වමනේ දැම්මා. මං ඉකිග ගහ ඇඬුවා. ඒත් මාව සනසන්නවත් කවුරුවත් මේ වහලයට නෑ කියලා මං දැනගෙන හිටියා. මං කාමරේට ගියේ කම්බුල් තෙත් කරපු කඳුළු ගංගාවම පිහිටගෙන. තව දවස් 2-3ක් මෙහෙම ගත වුණා. එක දවසක් මහරෑ නිමේෂ්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. නිමේෂ් නිදිහින්දා හදිසියක් වෙන්නේ නැති කියලා මං ආන්සර් කරා. හෙලෝ නිම් බබා මං දැන් ගෙදර ආවේ. කීයක ඔයා ගාව නේද? නිදිමතේ හිටිය මාව කරකවලා තෑරියා වගේ. හෙලෝ මං වෙවුලන කටහඬින් කතා කරා. අපෝ මේ නිම්ගේ ගොඩේ වයිෆ් නේද? තමු මොකටද නිම්ගේ ෆෝන් එක ආන්සර් කරන්නේ? දෙනවා යාට ෆෝන් එක. මාව හිටියටත් වඩා පහලට ඇදලා දැම්මා වගේ මං එහෙමම ෆෝන් එක කට් කරා. හිතාසේ වද දීපු ලොකු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුණට ඒකෙන් උනේ මාව නැත්තටම නැති වෙච්ච එක. මේ සම්බන්ධය නිසා තමයි නිමේෂ්ට මාව පේන්න බැරි. මගේ ලෝකෙ මෙච්චර කාලකන්ණි උනේ කොහොමද දෙවියනේ? පාන්දර එළාම් වතිත්ති මං නැගිට්ටේ නෑ. ඔහේ කල්පනා කර කර වුණා. හැමදේම අතෑරලා අම්මල ගාවට දුවගෙන යන්න හිතුණත් කසාදයක් අඩන් ගෙදර ආපු කාලකන්ණි දුවෙක් විදියට මට මේ සමාජයට මුණ දෙන්න තරම් හයියක් නෑ. උදේ නැගිට නිමේෂ් කණ්ණාඩි මේසේ පුරාම ෆෝන් එක හෙව්වා. නතාෂා කෝල් කරා. මං ෆෝන් එක නිමේෂ් අතට දෙන ගමන් කිව්වා. මගේ වචන වලට ගැස්සුණු නිමේෂ් මාව ඇදලා අරන් ඇඳට දාගත්තා. "තෝ මොන හයියකටද මගේ ෆෝන් එක ආන්සර් කරේ?" "ඔව් බැල්ලී, නතාෂා තමයි මගේ ලව් එක. උඹ බැන්දේ අම්මලාගේ වතේට. දැන් තෝ දන්නවනේ හැමදේම. පුළුවන් නම් කියපන් ගිහින් හැමෝටම. ඒක තමයි උඹේ අවසානේ." මගේ අත රතු වෙනකම අඹරවපු නිමේෂ් මාව ඇඳටම දාලා ගිහින් සිගරට් එකක් බොන්න ගත්තා. මං එහෙමම ඇඳේ ගුලි වෙලා හොඳටම ඇඬුවා. එදා දවසම මං කරේ ඔහේ අඬ කාමරේට වෙලා හිටපු එක. "ඔව් මං ගෙදර යනවා." අල්මාරිය ඇරලා ඇඳුම් ටික බෑග් එකට දාගන්නයි හැදුවේ. එතකොටම මගේ යටිහිත කෑ ගහලා කියනවා "තව ඉවසපන් කසාදේ රැක ගනින්" කියලා. මාසයක් මෙහෙම ගත වුණා. මං කඳුළු බිබී හරිය අමාරුවෙන් දවස් ටික ගෙවා ගත්තා. දවසක් උදේ ඉඳන් මට වමන යනවා. දෙවියනේ මගේ රත්තරන් පැටියා මගේ කුසට ඇවිල්ලා. කසාද ජීවිතයේ ඇතුලේ අද තමයි මං වැඩිපුරම සතුටින් හිටපු දවස. ඔව් නිමේෂ් වෙනස් වෙයි. මොන තාත්තටද තමන්ගේ ලේ කැටිය වෙනුවෙන් වෙනස් වෙන්න බැරි. හරි සතුටෙන් මං නිමේෂ් වෙනකම් මග බලන් හිටියා. උතුරන සතුට මගේ මහත්තයා එක්ක බෙදා ගන්න මට තිබ්බේ නොයිවසිල්ලක්. නිමේෂ් ඇවිත් කාලා ඇඳට ආව ගමන් මං හෙමින් සැරේ අපේ පුංචි පැටියා ගැන නිමේෂ්ට කිව්වා. ඒත් ලොකු වෙනසක් නොපෙන්නුවත් මාව නිමේෂ් ආදරෙන් තුරුල් කරන් නිදාගත්තා. කමක් නෑ. පුංචි පුතා ටික ටික ලොකු වෙද්දී නිමේෂ් වෙනස් වෙයි. හීන ගොඩාක් හිතාස්සේ පුරවන් මං ලොකු සැනසීමක් එක්ක නිදාගත්තා. පහුවදා නිමේෂ් වැඩට ගියේ නෑ. හරි ආදරයකින් නිමේෂ් මාවත් එක්කන් ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා. අපේ පැටියා හොඳින් ඇති නේද? හිනා මල් ගොඩක් පුරවන් මං නිමේෂ්ගෙන් ඇහුවා. නිකන් ඔළුව වනපු නිමේෂ් මාව ඩොක්ටර් කෙනෙක් ළඟට අරන් ගියා. මට සිහියේදී මං හිටියේ ඩොක්ටර්ගේ රූම් එක ඇතුලේ. මට අන්තිමට මතක ඩොක්ටර් මට ඉන්ජෙක්ෂන් එකක් විද්ද බව විතරයි. මගේ යටිබඩ පැත්තෙන් මට දැනුනේ කියා ගන්න බැරි තරම් වේදනාවක්. අනේ දෙවියනේ මගේ දරුවා. මං අඬනම ගෙදර ආවා. ඒක සැරයක්වත් මං නිමේෂ් දිහා බැලුවේ නෑ. එච්චරට මට තිබ්බේ තද කලකිරීමක්. මට මෙහෙම උනේ
මගේ රත්තරන් පැටියා. නිමේෂ් එයාගේ යාළු දොස්තර කෙනෙකුට කියලා සල්ලි වියදම් කරලා මගේ රත්තරන් දරු පැටියා මගෙන් උදුරගෙන තිබුණා. මං ගෙදර ඇවිත් හති වැටෙනකන් ඇඬුවා. තවත් මං ඉවසන්න ඕනද? මගේ යටිහිත කෑ ගහලා අහනවා මගෙන්. නෑ මේ හොඳටම ඇති. මං මගේ පර්ස් එක ගත්තා. සාලෙට ආවා. නිමේෂ් ඒ වෙද්දිත් ගෙදරින් ගිහින් තිබ්බා. මං යනවා. තමන්ගේ ඉපදෙන්න හිටපු දරුවා මරපු පව්කාරයෙක් වෙනුවෙන් මට තවත් ඉවසන්න බෑ. සාලේ ඉඳපු නිමේෂ්ගේ අම්මට කියලා මං පාරට ආවා. හැමදාමත් මගේ අම්මයි තාත්තයි මගේ ළඟ ඉඳී. මට ඉවසීමේ සීමාව මුල ඉඳන් දැනගෙන ඉන්නයි තිබුණේ. එහෙනම් මෙච්චර අසාධාරණයක් මගේ ජීවිතේට නොවෙන්න තිබ්බා. ගෑනු අපි ඉවසන්න ඕනේ තමයි. ඒත් ඒකට සීමාවක් තියාගන්න. මෙතනින් හරි මම මගේ ජීවිතය ගැන තීරණයක් නොගත්තනම් එක්ක මම අද පිස්සන් කොටුවේ. එහෙම නැත්තම් ජීවිතෙන් වන්දි ගෙවලා. අද මං සුළු රැකියාවක් කරලා අම්මයි තාත්තයි ළඟට වෙලා ඉන්නවා. ආයෙ විවාහයක් ගැන හීනකින්වත් හිතන්නේ නැහැ මං.